Hai, අපි කොහෙද යන්නේ? යන්නේ දොළුකන්දේ. කොහෙද යන්නේ? දොළුකන්දේ. yes දොළුකන්දේ යන්නේ. දැන් කොයි හරි දින්නේ අපි. දැන් ඉන්නේ කොහෙද ඉන්න කොට බල බෝට් එකක් බලන්නක වැල්ලව පාරේ යන්නේ වැල්ලව දඹුල්ල පාරේ ඇවිල්ලා වැල්ලව පාරේ යනවා හරවලා කිලෝමීටර් දැන් 2කමාරක් විතර ඇවිල්ලා තියෙනවා. අපි උදේට කාලා තේ එකක් එහෙම බීලා තමයි ගමන පටන් ගත්තේ. අපි ආවා දැන් දොළුකන්ද ආරණ්‍ය සේනාසනයට. අපි ගයිඩ් කෙනෙක්වත් කතා කරගෙනයි තිබ්බේ මෙහේ අපි හාමුදුරුවන්ට කතා කරලා අපි ගයිඩ් කෙනෙක්ව කතා කරගත්තා. දැන් තමයි පන්සලට ආවේ. දැන් යන්න ඕනේ ගමන පටන් ගන්න ඕනේ. හාමුදුරුවන්ගේ නම්බරේ මන් දාන්න. ඔයගොල්ලෝ හාමුදුරුවන් කන්ටැක්ට් කරගෙන එන්න දොළුකන්ද නගිනවනම්. එනනේ බඩ ගාගෙන යන ගහගෙන යන්න තියෙන මේ වගේ. අපි ගමනින් දැන් කාලක් විතර ආවා. ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි හොඳටම අමාරුයි. ගස් ගල් වලින් නැග යන්න තියෙන්නේ. ෂෝක් පාර හැබැයි. කිලෝමීටර් 4ක් වගේ තියෙනවා. දැනට කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ අපි. අපි මේ තාම ගමනෙන් 3 එකක්වත් ආවේ නැහැ. 3 එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. හරි අමාරුයි. අපි ඇවිල්ලා එක එක්කෙනා ගන්නවා. තව දෙන්නෙක් පල්ලෙහාන් එනවා. එක්කෙනෙක් උඩ ඉන්නවා. ඇම්බියුලන්ස් එකේ. එහෙම තමයි ප්‍රශ්නේ. අන්ති. ලෙඩාදු ගහන්නේ. ඔව්. ඔන්න. හා. ඔන්න. මම ගන්න බෑ. හම්බෝ. ඉතින් රොඩක් කරනවා. හනුමා එහෙ ඉන්න රජුරෝ හනුමන්ත කියලා කිව්ව මෙහෙට ආපහු අරන් එන්න කිව්වා. ඊට පස්සේ අපේ උන් ඒකට ගිනි කියලා නැට්ට ඊට පස්සේ ගහලා මේ කෑල්ලක් රූමස් හදන්න තියෙනවා. කෑල්ල කන්දෙන් ගහලා මොකද හිමාලේ කන්දක් කෑල්ලක් ගිනලා මාත්‍ර භාගයක් අහලා. මේක එහෙම නෙමෙයි. මේකේ මොකක් හරි මොකක් ලෙඩක් වෙලා මේ ඊට පස්සේ රජ්ජු වල තියෙන හිමාලට. ඊට පස්සේ හනුමන්තරේ බෙහෙත හොයාගන්න බැරිලා යනවා. ඊට පස්සේ එන පස් කුට්ටියක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අරන් එද්දි වැඩිච්ච පස් ටිකක් තමයි මේක අනිත් එක තමයි රීටිකල කියන්නේ. දැන් අපි මුදුනටම ඇවිල්ලා වගේ තියෙන්නේ. මේ පිටිපස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ගලක් තියෙනවා. මේක ජනප්‍රවාද වල කියන විදිහට මෙතන නිදානයක් තියෙනවා කියලාලු කියන්නේ. මේ තියෙන ගල මේක අයින් කරපු ගමන් උඩ ගල වැටෙන විදිහට තමයි ලෝක හදලා තියෙන්නේ. දන්නේ නැහැ ඉතින්. වලගම්බ රජුගේ වැඩනේ. කියන්නත් බෑ. දොළුකන්දේ මුදුනටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි වී පොයින්ට් එකට තව ටිකක් යන්න තියෙනවා. පල්ලහ පටන් අරන් මැද හරියක් එද්දි තියෙනවා ටිකක් අමාරු කෑලි වගේ. ඊට පස්සේ දිගටම එච්චර අමාරු නෑ. ආයේ මේ මුදුන මෙන්න මේ කෑල්ල ටිකක් අමාරුයි. මේ හරියේ තනිකර ගලක් දිගේ එන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් ලෙස්සන්න බලනවා. නැතුව ලෙස්සන එක විතර ටිකක් අමාරු. හැබැයි මාර ලස්සනයි. ඒක ඒ කට්ටක් කාගෙන ආවට කිසිම පාඩුවක් නැහැ.
සුපිරි. කන්ද නැගලා ඊට පස්සේ දිගටම ආයෙත් තැන්නක යන්න තියෙනවා. දැන් අපි ආවා මීටර් 300ක් 400ක් වගේ එක දිගට තැන්නේ ආවේ. මේ හරියනම් අමාරු නෑ තනිකර කැලයක් මැද්දෙන්. හරිම ෂෝ. මෙහෙ එනවනම් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්කම එන්න. මොකද තනියෙන් නම් මේ කැලේ පාරවල් හොයාගෙන එන්න බෑ. අන්තිර කොහෙන් ගිහිල්ලා අතරමං වෙලා නැවතීත් දන්නේ නැහැ. පරිසරයේ විඳගෙන යන්නේ. ෂෝක් වතුර පාර. නාගන්නවා නම් නාගිනුනත් යන්න පුළුවන්. කලින් දැලන් හිටියේ නෑනේ නැත්තම් ඇඳුම් ටිකක් අරන් එනවා නාල යන්න. අඩි කියන්න බලන්න. පේනවනේ කොහොමද view එක. උදේට එහෙම හලාවත පැත්තේ මුහුදත් පේනවා මෙතනට. මාර ලස්සන view එකක් තියෙන්නේ. හැබැයි මෙතන අයිනට යද්දී ඕගොල්ලෝ ගොඩක් පරිස්සමෙන්. කොහොමද view එක? අර ගාලා තැල්ලා තියෙන අකුණක් ගන්න. දෙකට වෙන්නේ නේද? එන්න මෙහෙන්න උඩ බලන්න මෙහෙන්න. හරි කමක් නැහැ. මෙතනින් පල්ලහ අඩි 400ක 500ක විතර ලොකු ප්‍රපාතයක් තියෙන මෙතනින් පල්ලහ. මම හිතන්නේ සමහර විට ඊටත් වැඩි ඇති. පේනවනේ මෙතන කොච්චර භයානක තැනක්ද කියලා. ෆොටෝස් එහෙම ගන්න ගියාට කමක් නැහැ. හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න. අපි මෙතන වඩේ කෑවා, බනිස් කෑවා, පොඩි රෙස්ට් එකක් ගත්තා. දෙකයි කාලෙකට බයි. දැන් අපි ආපහු බහින්න යන්න කියලා යන්නේ. ඕගොල්ලෝ මේ වගේ තැන් වලට එනවා නම් පොලිතින් අනම් මනන්නම් දාලා යන්න එපා. දැන් දැනුත් අපි එද්දිත් තිබ්බා අපි ඒ ටික අහුලගෙන ආවා. දැන් පල්ලෙහෙන් යද්දි ඒක අයින් කරා යනවා. මේ වගේ ලස්සන තැන් ඇවිල්ලා බලන්න විනාශ කරන්න නම් එපා. ඕගොල්ලොන්ට මෙහෙ එනවා නම් පාරවල් දෙක තුනක්ම තියෙනවා. හැබැයි ඕගොල්ලොන්ට ලේසියෙන් පාර ඇවිල්ලා දොළුකන්ත රජමහා විහාරේ තියෙන පැත්තෙන් එන එක තමයි ලේසියෙන් පාර. ඒ කියන්නේ කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් වැල්ලව හරහා එන්න ඕනේ ඕගොල්ලෝ. ඇවිල්ලා මැප් එකේ තියෙනවා හොයාගන්නත් හරි ලේසි. හැබැයි දොළුකන්ද කන්ද මුදුනට view point එකට එනවා නම් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක්ව නම් කතා කරගන්න. හේතුව පාරවල් නම් හතර වටෙන්ම තියෙනවා. පාරවල් වගේ පේන්නත් නැහැ. හරිම අමාරුයි හොයාගන්න. ඒ නිසා හොඳම දේ ඔයගොල්ලෝ ගයිඩ් කෙනෙක් එක්ක එන එක තමයි මම නම් කියන්නේ. අපි දැන් ආවා පල්ලහැට. කොහොම හරි පැයයි විනාඩි 20න් වගේ අපි ආවා. පැය විනාඩි 20ක් වගේ යද්දි අපි ආවා. අනිත් කට්ටිය නම් තාම බහින ගම. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.